අපි කවුරුවත් කලුවරට කැමති නැහැනේ. හේතුව ඒ දන්නවද? කලුවරට පේන්නේ නැහැ. අපිට ඕන හැමෝටම පේන්න ජීවත් වෙන්න. ජීවිතේ පාට කරගන්න. ජීවිතේ වර්ණවත් කරගන්න. අන්න එහෙම ජීවිත වර්ණවත් කරගන්න ලොකු ඉඩක් හදලා දුන්නා. හරි අමුතු සහ අපූර්ව රියැලිටියක් ලංකාවේ තිබුණා. වෙන මොකද්ද? youth with talent. ලංකාවේ වැඩිම පිරිසක් නරඹපු එකම රියැලිටිය. මේ බොරුවට කියනව නෙමෙයි. මේ ඊටාම වගකීමෙන් ලොකු විශ්වාසයකින් කියන්නේ. ඒ නිසා මේ රියැලිටියේ ඇතුලේ අපිට පුළුවන් වුණා ජීවිත පාට කරන්න. චරිත හදන්න. ඒවට ලොකු වර්ණයක් දෙන්න. වර්ණවත් ජීවිත සමාජගත කරන්න. ඒ මහන්සිය සාර්ථක වුණාට පස්සේ අද බොහොම සතුටින් ඒක ගැන කතා කරන්න. අපි ඉතින් හරි ආසයි. ඇත්තම කියන්න. ඒ නිසා අපි අලුත් වැඩක් පටන් ගන්නවා. මෙච්චර කාලයකට මේ තරඟාවලිය පුරාම බබලපු ඒ චරිත අපි ආයෙත් මතක් කරලා දෙනවා. මේ best of youth with talent. මේ තරඟාවලිය පුරාම Taman ලොකු බලාපොරොත්තුවක් අරගෙන ආපු තරඟකරුවෝ සමහරු දින්නා සමහරු පෙරදුනා. දිනපු අය තව ඉස්සරහට ඔහොම ඇවිල්ලා 53657 දෙනෙකු අතරින් එක තරඟකරුවෙක් ජයග්‍රාහකයා බවට පත් වුණා. ඒ නිසා ඔහුගෙන් මේ කතාව පටන් ගන්නවා. අපි කතාව පටන් ගන්නවා දිලීප දිනුෂ්ගෙන්. දිනාගනු ලබන්නේ දිලීප දිනුෂ්. ජීවත් වෙන එක කොහොමත් අමාරු දෙයක්. ඒක අපිට ඔබට දැනෙන තරමටත් වඩා සමහර විට දිලීපට දැනෙන්නේ නැති. කොටිම කිව්වොත් ඔහු ජීවිතය ජීවත් කරවන්න හරි ලස්සන කලාවක් තෝරගන්නවා. හැබැයි ඇත්තම කතාව ඒ කලාවට මේ සමාජයේ වටිනාකමක් දුන්නේ නැති බව සහ මේ සමාජයේ කලාවට වටිනාකමක් දෙන්නේ නැති බව දිලීප හොඳටම දැනගෙන හිටියා. කලාව ඔහුව කොයිතරම් දුරට පෝසත් කරාවිද? ඔහුට ලොකු ප්‍රශ්නයක් තිබුණා. හැබැයි අන්තිමට දුප්පත් කලාවක් කරේ තියාගෙන ඔහු හරි ලොකු පෝසත් හීනයක් දැක්කා. ඒ හීනේ හැබෑ කරගන්න ඔහු ලොකුවට මහන්සි වුණා. එක අරමුණක් කොහොම හරි ඒ දුප්පත් කලාවේ පිහිටින් මේ ශරීරය බැලන්ස් කරන්න ඔහුට ඕනකමක් තිබුණා. එහෙම බැලන්ස් කරලා හොයාගන්න රුපියලකින් දෙකකින් ජීවිත කිහිපයක් බැලන්ස් කරන්න දිලීපට ඕන වෙලා තිබුණා. පන්සලට යන්න හදුව දුන්නේ නැහැ. ඊට පස්සේ ආමියකට යන්න හදුව දුන්නේ නැහැ. සේක කොහොම හරි යනවා. සමවර්තාවය කියන්නේ ඒ සමවර්තාවය පුරුදු වෙන්න නැති ගොඩක් මහන්සි වෙන්න ඕනේ. මහන්සි වෙන්නේ නැතුව කිසිම දෙයක ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. ඉතින් අවුරුදු 10ක් 11ක් තිස්සේ තාමත් මම ඉගෙන ගන්න මොනවා හරි දෙයක් හැම වෙලාවෙම ඉගෙන ගන්න මිසක් මට පුළුවන් කියලා මම ඒ දේ අත්හැරලා නැහැ. අපි ඒක පුරුදුනේ උදේ පාන්දර පාඩ නැගිටලා 8 විතර වෙනකල් පුරුදු වෙනවා. කම්මැලි නෑ අහුවෙච්ච වැඩේ ඕන දෙයකට යනවා. බදාමන කතා කරත් ඒත් යනවා.
සර්කස් කලාවට නම් ගියාට මම කැමති වුණේ නැහැ. ඒ කියන්නේ මම රට ගියා. රට ගිහිල්ලා මම අසනීප වෙලා තමයි ලංකාවට ආවේ. හදිස්සියේ මං සර්කස් නැතුව ගෙදර ඇවිල්ලා හිටියොත් බස් එකක වැඩ ගන්නවා. නැත්තම් වඩු වැඩ කරන්න යනවා. වඩු වැඩ වලට අත්වැඩ දෙන්න. මේසෙන් වැඩ අත්වැඩ දෙන්න. මට එකක් කියන්නේ නැහැ. ඇත්ත උදැල්ලේ ඕනම දෙයකට මං දක්ෂයි. ඒ කාලේ ඉඳන්ම දවසට රුපියල් 50යි පඩිය. මේකෙන් ආවට පස්සේ වෙන එකට ගියා. ඒක 250 ගානේ පඩිය හදුවා. 250 300 400 එහෙම පඩියට ගහලා දැන් රුපියල් 1500 වගේ පඩියට එනවා. අපි හැමතිස්සෙම උත්සාහ කරනවා එයාට අලුත් නිර්මාණ දෙන්න. අපි පුංචි කාලේ ඉඳන් දැනගත්ත දේ එයාටත් දීලා ඉවරලා එයා ඉදිරියට ගේන්න එයාගේවත් මේ කලාවට මොකක් හරි දෙයක් සේවයක් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙලා අපේ බලාපොරොත්තුව දිලීපගේ ජයග්‍රහණය තමයි. දිලීප හැමතිස්සෙම එඩිටර් කමක් තියෙනවා. හැමතිස්සෙම දිලීපගේම ආවෙනික ක්‍රමයක් තියෙනවා. හැමදේම ජීවිතේ හැමදේම ටැලන්ට් එකක් තමයි. ජීවිතේ ජීවත් වෙන එකත් දිලීපට ටැලන්ට් එකක්. ඉතින් ඒක දිලීප උපත්තියම ගෙනාපු දෙයක්. මම හිතනවා අනිවාර්යයෙන්ම ලංකාවේ සර්කස් කලාව අලුත් තැනකට එන්න එකම මාර්ගය එකම මාවත තමයි දිලීප. මෙයාගේ අදහස තුන මේ තනි රෝදේ පිටිපස්සට පැදලා කොහොමයි වාර්තාව පිළිදවන්න ඕනේ කියලා. තන් රෝදේ පස්සට පදින්න ලංකාවේ කවුරුත් නැහැ. මන් දන්න තරමින් කවුරුත් නැහැ.